සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ වීඩියෝ එකටත් ඔයාලා හැමෝවම. ඉතින් මේ ගේ තියෙන්නේ දඹුල්ල නගරේ. ඉතින් ලංකාවට ආවහම මං ආසම දෙයක් තමයි එක එක පැල ಜಾති වත්තේ හිටවන එක. ඉතින් මේ හිටවන්න යන්නේ වරා පැලයක්. Singo. Oh. Mulak. Mungkin mulut dah. Mungkin apa mul? Ambad. Mukati. Balbe kan? Tahu tikak. Ulah kerana pak kotu wala karan. Aje. Dah mesti ke mana hari bapa. Kapan dong? Ayo tangan kali. Mana ada? Ini apa? Ah, ini. Oh, mana dah ne? Wala විතර. හා වට කරන්න විතර. Harga dan. Ini. හා බත. Gal kita. මොනවාද මේවා ගල්ද? ඉතින් මෙන්න මේ පේන ගහ එතම සේපාලිකා ගහක් එක. ඒකත් මායි මගේ හස්බන්ඩ්ුයි මීට කලින් අවුරුද්දේ ඇවිල්ලා මේ හිටවපු පැලයක්. ඉතින් ඒක මටයි මගේ හස්බන්ඩ්ටයි අපේ චූටි දෝනිටයි විශේෂ පැලයක්. එපානේ. පටෙම්පුරා. මේක වැඩි පස්සේ මම අරකට ගන්නද මේ? ඉතින් මේ පාර ලංකාවට ගිය වෙලාවේ මේ සේපාලිකා ගහේ පිපිච්ච මල් අරන් අපේ චූටි දෝනිත් එක්ක ගිහින් එයාගේ අතින්ම දළදා වහන්සේට පූජා කරා. ඒක මගේ හිතින් වෙච්ච බාරයක් වගේ දෙයක්. ඉතින් අපේ චූටි දෝනිව අපේ පවුලට ලබා දුන්නට මේ විශ්වයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම මේ වෙලාවේ. Ali tolong gana koi jung. Au. Abe katiya thadam bas mein tamai. Jung. Kiki nada? Hah? Kiki? Hah? Kiki? Kiki me ada kiki ne? चलना है मुझे अभी कौन ने खापे मुझे खाते गा मुझे
ඉතින් දැන් අපි යන්න ලෑස්ති වෙන්නේ සීගිරියේ. හැබැයි සීගිරිය ගලට නම් නගින්නේ නැහැ. මෙයා ගෑස් දෙක වෙහිලා. අපි කොහෙද යන්නේ? අපි කොහෙද යන්නේ? අපි දැන් සීගිරිය යනවා. ඇයි මෙච්චර පරක්කුනේ? පොලිමක් හිටියනේ අපරාධ මේකෙන් ගත්ත අරහෙන් අර රුපියල් 30ක් දීලා ගත්තා නේ ඒක තමයි මාත්මේ කියන්නේ. පැය භාගයකටත් වඩා ගියා. පැය භාගයකින් යන්න පුළුවන්ද බබා? ඔව්. කත පොත් දැනගෙන දොයි. ඒක නෙළුම් මල්. තියෙනවා. තියෙනවා. ඉතින් මේ වෙද්දි නම් චූටි බබාලා හැම නීදී අම්මත් නීදී මට ඕනේ වුණා නෙළුම් මල් තියෙන විලක් ළඟට යන්න තමයි මං ආස වුණේ. ඉතින් සීගිරියේ ගල පාමුල එහෙම නෙළුම් මල් පිපෙන තැනක් මම Facebook එකේ දැක්කා, TikTok එකේ එහෙම දැක්කා. ඉතින් ඒක හොයාගෙන තමයි අපි ආවේ. හැබැයි ඉතින් අපිට ඒ වෙලාවේ නෙළුම් මල් නම් දකින්න හම්බුනේ නැහැ. මොකද අපි ගිය මාසෙම ගොඩාක් වැස්සා. ඉතින් වැස්සට නෙළුම් මල් පිපෙන්නේ නැහනේ. ඉතින් මෙතන තමයි ඒ තැන. ඉතින් මෙතන ලස්සනට සීගිරියේ view එක ලස්සනට පේනවා. ඉතින් මම මෙතන දැකලා තියෙනවා නෙළුම් මල් ලස්සනට පිරීලා තියෙද්දි එතන අලි එහෙම ඉන්න තැනක්. ඔන්චිල්ලාවක් එහෙම තියෙන තැනක්. ඉතින් මේ view point එකට සමහරු ඇවිල්ලත් ඇති, ගොඩක් අය ඇවිල්ලා ඇති. ඉතින් මං ගිය පළවෙනි වතාව මම සීගිරියේ ගිහින් තිබ්බට මෙතෙන්ට ආවේ පළවෙනි වතාව. ඉතින් මම බලාපොරොත්තු වෙන විදිහට නම් තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් ගොඩාක් ලස්සනයි මෙතන. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා දඹුල්ල පැත්තේ එහෙම එනවනම් මෙතෙන්ටත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා යන්න කියලා. ගොඩාක් ලස්සන තැනක්. ඉතින් මෙතන පුංචි රෙස්ටොරන්ට් එකකුත් තියෙනවා. ඒකෙන් ඔයාලට මොන හරි බීලා හැම යන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ මං ආසම නගරයක් තමයි දඹුල්ල කියන්නේ. ඉතින් මටත් වාසනාවක් තිබුණා ඒ දඹුල්ල නගරේ පදිංචි වෙලා ඉන්න තරම් වාසනාවක් මටත් තිබුණා. ඉතින් මම සාමාන්‍යයෙන් ලංකාවේ වියලි කලාපයට ගොඩක් කැමතියි. ඉතින් නුවරඑළියේ වගේ පැත්තට වඩා හැබැයි මම නුවර ඉපදුන කෙනෙක්. නුවරටත් මම ගොඩාක් ආසයි. ඒ වුණාට මම ගොඩක් ආසයි අවුවට. ඉතින් මං ඉන්නේ සීත රටක හින්දා වෙන්නේ නැති මම සමර කෙනකන් ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න කෙනෙක්. ඉතින් ලංකාවට ගියාම මං කැමති නැහැ නුවරඑළිය වගේ පැත්තකට ගිහිල්ලා සීතලේ ඉන්න. මං කැමති කළු වෙන එක මට එච්චර ගාණක් නැහැ. කළු වේද කියන එකට මං බය නැහැ. මං ආසයි අවුවේ රස්නෙට ඉන්න. ඉතින් මට ඉන්න හම්බෙලා තියෙන්නේ රස්නේ පළාතක. පොළොන්නරුව අනුරාධපුරය පැත්තට මම ගොඩාක් කැමතියි. ඉතින් අපි ලංකාවට આવොත් අනිවාර්යයෙන්ම අනුරාධපුරය යනවා. ඔයාවට අනිවාර්යයෙන්ම ඇවිදින්න යනවා. ඉතින් අපිට ලොකු කාලයක් තිබෙන්නේ ඇවිදින්න. ලංකාවේ ගොඩාක් තැන් තියෙනවානේ ඇවිදින්න. ලොකු කාලයක් තිබුණ නැහැ ඇවිදින්න. විශේෂම හේතුව මොකද අපි ගිය මාසේ හුඳටම වැස්සා. ඉතින් එහෙම නැත්තම් අපි ක්ෂණිකව හිතනවා මෙහෙ යන්න ඕනි කියලා ලෑස්ති වෙලා යනවා. හැබැයි වැස්ස හින්දා අපිට ගොඩාක් ගමන් යන්න බැරි වුණා. ඊට පස්සේ අපි ගියා කන්න මොන හරි ගන්න. දැන් කට්ටියම බඩගින්න හිටියේ. ඉතින් හෙළබොජුන් එකට ගියා. ඒත් අපි යන ටයිම් එකට හෙළබොජුන් එකේ කෑම ඉවර වෙලා එක වහලා තිබ්බේ නෑ. හැබැයි කෑම ඉවර වෙලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ෂෝටිස් අරගෙන වෙන තැනකින් මෙන්න මේ වැව ගාවට ආවා. එතන ඉඳලා කන්න. මේ වගේ දෙයකට මං හරියම කැමතියි.
මේ වගේ අත්දැකීමක් අපි ලංකාවට ආවට පස්සේ මේ වගේ අත්දැකීමක් ගත්තේ නැත්තම් මට නම් වැඩක් නෑ වගේ. ඉතින් ලස්සනට තිබ්බ අහස එහෙම මේ වෙලාවේ. ආදින් චෛත්‍යයක් පේනවා. ඉතින් මාරම ලස්සනයි මේ view එක. අපි එතන ඉඳලා මං ආසම කිඹුලා බනිස් කාලා ඊට පස්සේ හවස අපි ආයෙ ගියා පීට්සා කන්න. ඉතින් මගේ ආවේ වීඩියෝස් මං ආසම දෙයක් තමයි මගේ ආදරම නියන් එක්ක මෙහෙම එකට ගත කරන වෙලාවල්. හැබැයි ඉතින් මගේ අම්මයි නංගි අයියයි නම් මේ වෙලාවේ මෙතන නැහැ. එයාලට එන්න බැරි වුණා. ඉතින් මගේ පවුලේ කට්ටියත් එක්ක මේ වගේ ගත කරපු ලස්සන දවස් ලස්සන විදිහට මෙහෙම මතකයන් විදිහට මගේ වීඩියෝ YouTube channel එකට එකතු කරගන්නේ මම ගොඩාක් ආසාවෙන්. කවදා හරි දවසක අපිට බලලා සතුට වෙන්න පුළුවන් වීඩියෝස් මම එකතු කරගන්න ගොඩාක් ආසයි. ඉතින් මම මේ විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මම ආස කරනම විදිහේ ජීවිතයක් මට ලබා දුන්නට, මට ලස්සන ලොකු පවුලක් ලබා දුන්නට.